එල හැමෝටම ඉතින් අද හොඳ අවුව තියෙන දවසක්. ඉතින් කැනඩාව ඉන්න ගොඩක් කට්ටිය දන්න මේ දවස්වල පොඩ්ඩක් මේ වගේ දවසක් එන එකත් ටිකක් හැමදාම දකින්න ලැබෙන එකක් නෙමෙයි. ඉතින් මම හිතුවා අද මම ගෙදර ඉන්න එකේ පොඩ්ඩක් එළියට යන්න මේ ඉතින් දවසක් හොඳ හින්දා පොඩ්ඩක් එළියට ගිහලා බලන්න. ඉතින් අද මම යන්න හිතන් ඉන්නේ මේ ළඟ පස් බීච් එකක් රූජ් බීච් කියලා. රූජ් බීච් එක ඇත්තටම කිව්වොත් මේ ලංකාවේ ලස්සන බීච් එකක් නෙමෙයි. ඉතින් මුහුදු අතර නෙමෙයි මුහුදක් නෙමෙයි ඇත්තටම. ඒක ලේක් ඔන්ටාරියෝ කියලා කියන්නේ ඒකට. ඉතින් ඒ ලේක් ඔන්ටාරියෝ වලට අදාළ බීච් එක තමයි මේ රූජ් බීච් කියන්නේ. ඉතින් මේකෝනේ බීච් කියලා කියන්නේ මේ වගේ තැන් වලට තමයි. මොකද ඉතින් මම ඉන්නේ ඇත්තටම මුහුදක් ගාව නෙමෙයි. කැනඩාවේ පොඩ ඇතුළට වෙන්න තමයි ඉන්නේ. ඉතින් මම මේ යන ගමන් ඉතින් අද මගේ දවස පෙන්වන්න හිතුවා. ඉතින් අපි බලමු අද දවස මොන වගේ වෙයිද කියලා. මේ වෙලාවේ සෙල්සියස් අංශක 7 එළිය වෙලාවලු. මේ එළියේ සීතල. ඉතින් එහෙනම් පොඩක් ඉතින් හොඳට ඇඳලා කරලා ඉන්නවා. ඉතින් මොකද හවස් වෙද්දිම සීතල වැඩි වෙන්න නිසා. සාමාන්‍යයෙන් මම මොහොතට යද්දී මොහොතේ කොහේ ගියත් මම සාමාන්‍ය ෆෝන් එකට හරියන්න මෙන්න මේ ලෙන්ස් එකක් තියාගන්නවා. මැක්ක ෆොටෝ ගන්න වගේ ඒවා ඉතින් පොඩි ඒවා කරන්නේ. ඉතින් මම ෆෝන් එකෙන් ගොඩක් ගන්න කරන්නේ. ඒක නිසා මම ඒකක් කරගන්නවා. ඒකයි ඒ ගමන් අඳින්න එහෙම ඉතින් මම පොඩි පොතක් එහෙම තියන් ඉන්නවා. ඉතින් එක එක වටපිට වෙන දේවල් අඳිනවා. ඒ වගේම වටේ වෙන දේවල් මොනවද කියලා ඉතින් අවහෙ ඉතින් මාලලා කොහොම තමයි මම දවස් ගත කරන්නේ කොහේ හරි ගියාම. ඉතින් මේක ලෑස්ති කරලා දැන් යන්න තමයි හදන්නේ. හරි ඉතින් සුපුරුදු ලෙස ඉතින් අදත් ඉතින් ගමන යන්නේ බයිසිකලේ. බයිසිකලේ යනවා නම් මම ඉන්න තැන ඉඳන් මේ බීච් එකට යන්න තියෙන වෙලාව විනාඩි 13ක් වගේ තමයි පෙන්නන්නේ. ඇත්තටම වැඩි දුරක් නෑ. ඒකින් නැත්නම් ඉතින් ගොඩක් වෙලාට මම මෙහෙ එන්නේ. හරි ලේසි ඉතින් බයිසිකලේ එන්න ඇත්ත. ඉතින් කට්ටිය අද මම දැන් බීච් එකට යනකොට මට දැනගන්න ලැබුණා බීච් එකේ වැඩ වගේක් යනවා කියලා. දැන් බීච් එක වහනවලු. ඉතින් ඒක අරින්නේ ඊළඟ අවුරුද්ද කියලා තමයි කියන්නේ. ඉතින් ඒ හින්දා බීච් එකේ වැඩේ කැන්සල් වුණා. හැබැයි මේ ළඟම තියෙනවා පෝට් යූනියන් වෝටර්ෆ්‍රන්ට් පාක් කියලා. ඒ තමයි ඒකත් බීච් එක ගාව තමයි මොකද කියන්නේ ලේක් එක කිට්ටුව තියෙන. දැන් ඉතින් මම ඉතින් එතනට යනවා. ඉතින් විනාඩි 6ක දුරක් තියෙන්නේ මෙතන ඉඳන්. ඉතින් අපි බලමු පෝට් යූනියන් වෝටර්ෆ්‍රන්ට් පාක් එක මොකද්ද කියලා. දැන් මම බීච් එකෙන් අපි බීච් එකට යනවා නම් මම යන්න ඕනේ වම් අත පැත්තට හැරිලා. ඉතින් ඒ පැත්ත වහලා ඉන්න මම දැන් දකුණට හැරිලා දිගටම යනවා මේ පෝට් යූනියන් වෝටර්ෆ්‍රන්ට් පාක් එකට. ඉතින් මෙතනදී මගේ වම් අත පැත්තේ තියෙන්නේ රේල් පාරක්. ඊට එහා පැත්තේ තියෙනවා ඔන්ටාරියෝ ලේක් එක. ඉතින් ඒ ලේක් එක වටේට දැන් මේ අපි මම මේ පැදගෙන යන්නේ. ඉතින් තා චුට්ටක් ඉතින් ගියාම මට හම්බ වෙනවා පෝට් යූනියන් වෝටර්ෆ්‍රන්ට් පාක් එක. දැන් මම ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ස්ටේෂන් එක කරා තමයි මට යන්න තියෙන්නේ මේ පාක් එකට. ඉතින් මේ වල පේනවද දැන් දෙන්න කොළ පාටද මේ තියෙන එක කෝච්චියක් එක තට්ටු දෙකේ කෝච්චියක්. පේනවද දැන් කෝච්චිය යනවා. දැන් අපි වෝටර්ෆ්‍රන්ට් පාක් එකට ඇතුල් වෙනවා. ඉතින් මේ අපි යන්නේ රේල් පාරක් යටින්. ඉතින් දැන් ඇවිල්ලා ඉන්නේ පෝට් යූනියන් වෝටර්ෆ්‍රන්ට් පාක් එකට. මේ පිටිපස්සෙන් ඉතින් බයික් එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට පෙන්නන්න මේ මගේ පිටිපස්සේ තියෙන්නේ ලේක් ඔන්ටාරියෝ. ලේක් ඔන්ටාරියෝ කිව්වට පේනවනේ නිකන් මුහුදක් වගේනේ. ලේක් එකක් කිව්වට. හරි ලස්සනයිනේ. මේ තව ඒරිය එකක් එතනම මෙතන ඉතින් සාමාන්‍ය ගල් ගොඩක් තියෙනවා කියන්නේ. ඉතින් ඔයාලට පේනවනේ ගල් ගොඩක් තියෙනවා. මම ඉතින් සමහර වෙලාවට කරන්නේ මේ ගල් වල ගල් අහුලලා පලනවා. මේ පලන්නේ මොකද මේ ෆොසිල් බලන්න. මේ හරිය ෆොසිල් තියනවා කියලා කට්ටිය කියනවා. ඒකෙන් මම ඉතින් මේ try කරලා බලලා තියෙනවා.
ඒ වගේ මට ඉතින් ෆොසිල් කීපයක සම්බෙලක් තියෙනවා ෆොසිල් වලක් මට ගොඩක් වෙලාට දකින්න ලැබුණේ ඔය පොඩි පොඩි සිප්පි කටු වගේ දේවල් තමයි මට ඒ ෆොසිල් වල දකින්න ලැබුණේ. මෙහෙත් ගල්වල ලියන පිස්සු ඉන්නවා පේනවනේ කොහෙත් එකයි. ඒ ඇස්සේ කුරුල්ලෙකුත් හම්බුණා පව් වැඩේ. මේ වගේ තැනක තියෙන තව විශේෂත්වයක් තමයි මෙන්න මේ ගල් තියෙනවා නේද? සමහර ගල්වල මේ ඇවිදලා බලනකොට පරණ ෆොසිල් දකින්න හම්බෙනවා. මේ මෙතන නමර දකින්න ලැබුණේ නැහැ. මේ වගේ තැනින් තැන තියෙනවානේ මේ ගල්. ඉතින් සමහර තැන්වල මට දකින්න ලැබුණා පරණ කොරල්, සිප්පි කටු වගේ දේවල් මට දකින්න ලැබුණා. මම මෙතනත් ඇවිදලා කරලා බැලුවා. ඒත් මට මෙතනදී දකින්න ලැබුණේ නැහැ. නැත්තම් මට පෙන්වන්න තිබුණා. ඉතින් මේ පේනවනේ මේ ලේයර්ස් මේ ගල්වල තියෙන්නේ පේනවනේ. ඉතින් සමහර මේවා ඇතුලේ එහෙම ඉතින් ෆොසිල් ඇති. මම හරියට බලන්නේ නැති වුණාට. මොකද මම මේ සබ්ජෙක්ට් එකට අලුත් ඉන්නවා වැඩි තාම මේක බලන්න තේරෙන්නේ නැහැ. දැන් වෙලාව 4යි. ඒත් නිකන් දැන් 5 මාර වගේ තමයි පේන්නේ. ඉතින් සීතලත් වැඩි වුණාත් එක්ක ඉතින් මම හිතුවා දැන් ඉතින් ගෙදර යන වෙලාව හරි කියලා. මොකද දැන් තව සීතල අඩු වෙලා තියෙන්නේ. ඉතින් දැන් ග්ලව්ස් දාන්න පටන් ගත්තා ටිකක් සීතල හින්දා. ඉතින් මෙතනට වෙලා පොඩි ලාක් ඉඳලා දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ඔව්. ඉතින් මම හිතනවා මේකෙන් මොන හරි දෙයක් ඔයගලන්ට දකින්න ලැබුණ ඇති කියලා. ඉතින් මම තවත් මේ වගේ වීඩියෝ අරන් එන්නම්. ආයි දවසක එන්නම්. එතකන් සුබ දවසක්.